හුණුපිටියේ ශ්‍රී ජයන්ති පටුමගේ අයිරික් එන්ටර්ප්‍රයිසස් අධිපති අයිරික් නිත්‍යානන්ද මහතා විසින් සිය හිතමිතුරු කැලගේ කාර්මික සහයෝගය මත 6 වෙනි වරටත් බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුක්තව ඉදිරිපත් කෙරෙන වෙසක් තොරණ ප්‍රදර්ශනය සමුග්ග ජාතක කතාව. වෙසක් තොරණ රූපරාමු චිත්‍ර නිර්මාණය පන්නිපිටිය ඇරැව්වල අංක 295න් 4 පදිංචි චිත්‍ර ශිල්පී සුසිල් හීනටිකල. කටුතොරණ ඉදිකිරීම ගල්කුමුව අකරගල්ල යක්දිස්සාව අංක 279 පදිංචි HB ජයරත්න. විදුලි ආලෝක රටා නිර්මාණ උපදේශකත්වය වත්තල හුණුපිටියේ ශ්‍රී ජයන්ති මාවතේ අංක 903 තරණ තැන අයිරික් ඉලෙක්ට්‍රිකල්ස්. විදුලි ආලෝක තාක්ෂණ ශිල්පීන් ගල්කුමුව අකරගල්ල යක්දිස්සාව අංක 298 පදිංචි PG බන්දුල ආර්යසිංහ සමග SM අජිත් කුමාර සේනානායක. පටිගත කිරීම සහ සංස්කරණය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ආනන්ද සමරකෝන් මැදිරියේදී නලින් අලුත්ගේ. පටිගත කිරීමේ සහ සංස්කරණ සහාය MS හේම චන්ද්‍රසිරි. ගීත ගායනා ගායිකා නීලා වික්‍රමසිංහ සමග ගායක රෝහණ බෝගොඩ. පද්‍ය හා විරිදු ගායනා ප්‍රභා වීරසූරිය සුභාෂිනී සුබසේන සමග උපාලි මාරසිංහ. මැදිරි සම්පාදන සහාය රෝස්මරී විතානගේ ශ්‍රියානි විජේසේන සමග MT සුනිල්. චරිත නිරූපණ දායකත්වය සුජීවමානගේ උලපනේ ගුණසේකර අරුණ කුමාර කුසලසිරි නිල් අලස් සමග කුසුම් පීරිස්. කතනය සහ ඉදිරිපත් කිරීම TDK ජයන්ත සමග සේනානි වික්‍රමසිංහ. නිෂ්පාදන සහාය සුසිල් ජයනෙත්ති. කතා පිටපත රචනය සහ නිෂ්පාදනය කිවිපති රාජ්‍ය කලාභූෂණ ගුවන් විදුලි මාධ්‍යවේදී මර්වින් සේනාරත්න. සම්මා සම්බුදු ගුණය කියාගෙන සඳ බැබලෙන විට පින්බර වූ අයිරික් එන්ටර්ප්‍රයිසස් ආයතනය 6 වන වරටත් ඉදිකර වත්තල හුණුපිටියට එළියක් දෙන වෙසක් තොරණ මෙම විසිතුරු සමුග්ග ජාතක කතාව දක්වයි බෝසත් ගුණ මතු කරවූ තවද එක් සමයෙක්හි අප මහා තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාම මහාවිහාරයෙහි වැඩ වාසය කරන කල්හි විහාරයට යන එන ස්ත්‍රියක් නිසා ශාසනයෙහි උකටලී වූ එක්තරා තරුණ භික්ෂුවක් අරබයා සමුග්ග නැමැති මෙම ජාතකය වදාළ සේක.
හැරෙමු පින්වතුනි මේ වෙසක් තොරණේ සමුග්ග ජාතක කතාවට. එය බුදුරජාණන් වහන්සේ විසින්ම දෙසා වදාළ ජාතක කතාවක්. අපි මෙම වෙසක් තොරණ සඳහා උපුටා ගත්තේ 550 ජාතක පොත් වහන්සේගේ පිටු අතරින්. දිනක් අපගේ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාම විහාර භූමියේ ගසක් යට වැඩ සිටියා විවේක සුවේ. එසේ වැඩ සිටියේදී උන්වහන්සේට දැක ගන්න ලැබුණා ජේතවනාරාම විහාරයේ මහානදම් පුරන එක්තරා තරුණ භික්ෂුවක් විහාරයට යන එන තරුණ ස්ත්‍රියකට ලොල් වී මහානදම් නොපුරා උකටලීව ආගියාතේ කල්පනා කරමින් කාලය ගත කරන බව. බුදුරජාණන් වහන්සේට යම් පැමිණිල්ලක් ලැබුණම උන්වහන්සේ කළේ එය එම අවස්ථාවේම විභාග කොට පිළියම් යෙදීම. උන්වහන්සේ ප්‍රශ්න යට ගැහුවේ නැහැ. ප්‍රශ්න අමතක කළේ නැහැ. ප්‍රශ්න එක තැන ගොඩ ගැහෙන්න ඉඩ දුන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පැමිණිල්ල ලද විගසම අර තරුණ භික්ෂුව තමන් වහන්සේ ඉදිරිපිටට කැඳවලා ඇහුවා ඇත්තද මහන තමා තරුණියකට කල් බැඳ මහානදම් නොපුරා ආගියාතේ කල්පනා කරමින් සිටින බවට චෝදනා නැගෙන්නේ කියා. තරුණ භික්ෂුව චෝදනාව පිළිගත්තා පින්වතුනි. එවිට බුදුන් වහන්සේ ඔහුට අනුකම්පාවෙන් අවවාද දෙමින් දිසා වදාලා මහන නුඹ මා ළඟ මහණුනේ උතුම් නිර්වාණ අවබෝධය ලබා ගන්න. ඇයි මේ වගේ අඥානකම් කරන්නේ? තොප හිතනවද ඉස්ත්‍රීන් තොපට පිහිට වේය ඔවුන් විශ්වාස කළ හැකිය කියා. එක්තරා මිනීමස් කන දරුණු රාක්ෂයෙක් සිය තරුණ භාර්යාව ආරක්ෂා කළේ කරඬුවක් ඇතුලේ තබාගෙන. එම කරඬුව ගිල කුස තුල සංගවාගෙන. ඒ තරම් ප්‍රවේශම් කළ ස්ත්‍රියක් රාක්ෂයාට හොරා වෙනත් කෙනෙකු සමග අනාචාරයේ හැසිරුණා. දානව රාක්ෂයාටත් බැරි වුණා නම් භාර්යාව පරීක්ෂා කරගන්න නුඹ කෙසේද කරන්නේ? අර තරුණ භික්ෂුවට ලැජ්ජා හිතුණා. බුදු පාමුල වැටි සමාවෙල්ලාගත් උන්වහන්සේ එම ස්ත්‍රිය අමතක කොට මහානදම් පුරන බවට පොරොන්දු වුණා. බුදුන් වහන්සේ දානව රාක්ෂයෙක් පිළිබඳ කී කතාව අසා සිටි අනෙක් අය උන්වහන්සේගෙන් ඉල්ලා සිටියා තමන්ගේ දැනගැනීම පිණිස ඒ කතාව කියන්නට කියලා. අන්න එවිටයි පින්වතුනි උන්වහන්සේ මෙම සමුග්ග ජාතක කතාව දෙසා වදාළා. ආරාධිත වූ බුදුරජාණන් වහන්සේ විවේකීව වැඩ සිටි ගසමුලදීම මෙම සමුග්ග ජාතක කතාව දෙසා වදාළා අන්දමයි පින්වතුනි වත්තල ගුණපිටියේ ශ්‍රී ජයන්ති මාවතේ අයිරික් එන්ටර්ප්‍රයිසස් ආයතනයේ මගින් 6 වෙනි වරටත් ඉදි කරවන ලද මේ වෙසක් තොරණේ ඔය අංක 1 දරන රූපරාමුවෙන් පෙන්වා දෙන්නේ. මෙන්න මෙයයි පින්වතුනි බුදුන් වහන්සේ එදා දේශනා කළ සමුග්ග ජාතක කතාව. යටකිය දවස බරණැස්පුර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රජකම් කරන සමයේදී අප මහා බෝසතාණන් වහන්සේ බ්‍රාහ්මණ කුලයක ඉපදී එරට මහා ඝනවනාන්තරයක තපස්දම් පුරමින් ජීවත් වුණා. මේ වෙසක් තොරණේ ඔය අංක 2 දරන රූපරාමුව පෙන්වා දෙන්නේ එම තාපසතුමා වනාන්තරයේ ලස්සන විලක් අසල නුග ගහක් යට භාවනා කරමින් සිටින ශාන්ත සුන්දර විලාශය. එම වනාන්තරයේම ජීවත් වුණා පින්වතුනි මිනී මස් කන මහා නපුරු දානව රාක්ෂයෙක් සමුග්ග නමින්. හැබැයි මේ සමුග්ග කියන දානව රාක්ෂයා මොනතරම් රෞද්‍ර වුණත් බෝසත් තාපසතුමා සමග හරි හිතවත්. ඒක මහා පුදුම හිතවත්කමක්. මිනී කන රාක්ෂයෙකුයි භාවනා කරන තාපසයෙකුයි යාළු වෙලා එකම වනාන්තරයේ ජීවත් වෙන එක ඇත්ත වශයෙන්ම මහා පුදුම දෙයක්. දානව රාක්ෂයා ඉඳ හිට එනවා තාපසතුමා හමු වීමට. දුක සැප විමසනවා.
පළවෙල නෙලාගෙන වෙත් දෙනවා. පෑන් සපයා දෙනවා. තාපසතුමා භාවනා කරන අඩවිය පිරිසිදු කර දෙනවා. තාපසතුමාත් රාක්ෂයාට බණ කියා දෙනවා. රාක්ෂයාත් වැඳගෙන අහන් ඉන්නවා. මිනී මස් කන්න එපා, මිනී මරන්න එපා කියා අවවාද දෙනවා. යක්ෂයා බොරුවට පොරොන්දු වෙනවා. නමුත් පස්සේ එතනින් ගිය ගමන් ඒ බණපද මතක නැති වෙනවා. සතුන් දඩයම් කරනවා. මිනිසුන් මරනවා. මිනී කනවා. ඔය අංක 3 තරණ රූපරාමුව අපට පෙන්වා දෙන්නේ සමුක්ක නැමැති දානව රාක්ෂයා වනාන්තරයේ මැද්දේ ඉඳගෙන මිනිමස් කන අවස්ථාවක්. බලන්න ඔහු වටා මිනී යටකටු ගොඩගසා ඇති ආකාරය. එයින් අපට වටහා ගන්න පුළුවන් මේ රාක්ෂයා මොනතරම් භයානකද කියලා. කාලය මෙසේ ගත වෙද්දී සිටු කුමරයන් දෙදෙනෙක් ආරක්ෂකයින් පිරිවරාගෙන ගැල්වල නැගී එම වනාන්තරයේ මැදින් ගමන් කරන්න වුණා. කුමරයන් දෙදෙනා ගියේ සිය නෑදෑයන් හමුවන්න නෑගම ආවා. වත්තල හුණුපිටියේ අයිරික් එන්ටර්ප්‍රයිසස් ආයතනයේ මගින් 6 වෙනි වරටත් බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුක්තව ඉදිකරවන ලද මෙම ගුරු පූටි වෙසක් තොරණේ ඔය අංක 4 දරන රූපරාමුව පෙන්වා දෙන්නේ එම කුමරියන් දෙදෙනා සහ පිරිවරින් යුතුව එම වනාන්තරයේ මැදින් ගමන් කරන ආකාරය. මේ පිරිස මෙහෙම ගමන් කරනවා දානව රාක්ෂයාට දකින්න ලැබුණා. ඔහුට හරිම සන්තෝෂයි. මිනී මස් කන්න පුළුවන් බඩ පිරෙනකල්. යක්ෂයාට එක්වරම පහළ වුණේ යක්ෂ හිනාව. මේ භයානක යක්ෂ හිනාව ඇහුණ පමණයි සිටු කුමරියන් සමග ගැල් වලින් ගමන් කරමින් සිටි පිරිස කලබල වුණා. බියටපත් වුණා. පන බයේ සීසීකඩ දුවන්න වුණා. ඔය අංක 5 දරන රූපරාමුව පෙන්වා දෙන්නේ යක්ෂයා දුටු ගමන් කලබලයටපත් පිරිස සීසීකඩ දුවන ආකාරය. දානව රාක්ෂයා පිරිස පසුපස එළවන්න වුණා. ඔහුට දැන් අවශ්‍ය මිනී මස් කන්න නොවේ. කුමරියන් දෙදෙනාගෙන් කෙනෙක් අල්ලා ගන්න. රූමත් ලස්සන සිටු කුමාරයා. දෙන්නගෙන් එක්කෙනෙක් හරි අල්ලගත්තොත් භාර්යා තනතුරට ගන්න පුළුවන්. දානව රාක්ෂයෙකුට කැමති වෙන්නේ නැහැ සිටු කුමරයා. නමුත් රාක්ෂයා යක්ෂා වේශගෙන මේ සැරසෙන්නේ සිය අභිප්‍රාය ඉටු කරගන්න. දානව රාක්ෂයා අන්තිමේ එක සිටු කුමාරයක් පසුපැස්සේ ලුහු බැඳ දුවන්න වුණා. ඒ කුමාරිකාව දැන් තනි වෙලා හඬ නගනවා තමාව බේරා ගන්න කියා. අනේ දෙයනේ අපව බේර ගන්න කවුරුන් නැද්ද දෙයනේ? මේ මිනිස්සු රාක්ෂයගෙන් අපව බේර ගන්න. අනේ අපව බේර ගන්න. ඊතු අම්මාගේ කෙල්ලේ ඔබ මගෙන් බේරෙන්න. අනේ අපව බේර ගනියෝ. මම මේ රාක්ෂයගෙන් බේර ගන්න කවුරුන් නැද්ද? අනේ කෙල්ලේ දුවන්නේ බා. මම මරාගෙන මස් කන්නේ නෑ. මංගල්ලුවාය කියලා උපේ ඔය රූපේ අතාරින්න මෙච්චර මහන්සි වෙලා අල්ලගත්තේ අතාරින්නද තෝලාවකින් අවමත සිටුවෙච්චදේ අනේ රාක්ෂය මට අනුකම්ප කරලා මාව අතරපන් රාක්ෂය මාව අතරපන් රාක්ෂය. දානව රාක්ෂයා ජයගත්ත පින්වතුනි. එක් කුමාරියක් අල්ලගත්තා. අල්ලගෙන තමන්ට හුරු පුරුදු ගල්තලා උඩට කැඳවාගෙන ඇවිත් ඇති අන්දමයි අපට පෙන්වා දෙන්නේ මෙම අයිරෙක් වෙසක් තොරණේ ඔය අංක 6 දරන රූපරාමුව.
ඇයට නම් පින්වතුනි දැන් කිසිම ගැලවීමක් නැහැ. ඇගේ පිරිසේ අනෙක් අය පණ බේරාගෙන පැන ගිහින්. සමහරු වනාන්තරයේදීම රාක්ෂ බයට මැරී වැටුණා. දානව රාක්ෂයා දැන් ටික ටික කුමරිය ළඟට ලං වෙනවා. කුමරිය පන බයේ අඬමින් රාක්ෂයා දිස බලා සිටිනවා. වනන්තරේ කිසි පිහිටක් අනේ ඇයට නැත්තේ රකුසා ළඟ ළඟ එනවා භයානකයි තත්ත්ේ කාට කියන්නද මේ දුක නැත කිසි ගැලවීමක් අනේ දෙයනේ මෙය මහ බිහිසුණු සිදුවීමක් එක මිනිහෙක් දැනටම එහි මරා දමා ඇත්තේ අනෙක් තිදෙන දුව යනවා බේරීමක් නැත්තේ සිටු කුමරිව අල්ලගන්න රකුසා වෙහෙසෙනවා රකුසාගෙන් බේරෙන්නට ඇයටත් බැරි වෙනවා ඔය අංක 6 දරන රූපරාමයෙන් අපට පෙන්වා දෙනවා කුමරිය පිටුපසින් කිසියම් වාජනයක් දැති බව. එය තමයි කුමරියව දමා ප්‍රවේශම් කරගන්න හැදූ කරඬුව. හොඳට ඉඩකඩ තියෙන නිදාගැන්මට ඇඳක් හැම තිබෙන ලොකු කරඬුවක්. ඔය කරඬුව තමයි ඇගේ නිවහන. ගමනක් යන්න හිතුනම කුමාරියව ඔය කරඬුව ඇතුළට දමලා දොර වහනවා. ඊට පස්සේ රාක්ෂයා කරඬුව ගිලිනවා. කරඬුව කුස තුල රඳවාගෙන යක්ෂයා ගමන් බිමන් යනවා. රාක්ෂයෙක් වුණත් හරි සැලසුම්කාරයෙක්. වැඩ ක්‍රමවත්ව. වැඩ කෙලින්. ඔහු හිතුවා කුමාරියට සැප දෙන්න. එක්කරගෙන ගියා ගල් ගුහාවකට. ගිහින් ගල් දොර වැහුවා. ගල් ගුහාව ඇතුලේ සිදුවෙන කුමාරියගේ සහ යක්ෂයාගේ සංවාදය තමයි අපට ඔය ඇහෙන්නේ. අනේ මට යන්න දීපන් රාක්ෂය මට යන්න දීපන් මේ ගල් ගුහාවේ ගල් දොර ඇරලා මට මගේ මව්පියන් ළඟට යන්න දීපන් රාක්ෂය නිකම් බොරුවට අඬන්න දොඩන්න එපා කුමරියේ මම ඔය කුමාරිට කොහොමවත් යන්න දෙන්නේ නෑ දෙයනේ මට යන්න දීපන්කෝ කොහේ යන්නද කොහේ යන්නද මහා ලොකුවට දෝලා තට්ටුවක නැගිලා ආවේ නෑ ගම් යන්න කොහෙද පදිංචිය සවැත්පුරේ සවැත්පුරේ නම් ආලා තිනව සමුග්ගරාක්ෂයා ගැන මගේ යක්ෂ අඩවිය මැදින් යන හැම එකෙක්ම මං අල්ලාගෙන මරාගෙන කනවා. ඉතින් එහෙමනම් මාවත් මරාගෙන කාපන්කු දුක දෙන්න නැතුව මට. එහෙම මරාගෙන බොම කන්න ලෝභයි. රං කඳක් වගේ මේ ඇඟපත අතකරින් රක්ෂාකට අත ගනින් මං ආදරේ උඹට කාටද මං ආදරේ කුමරියට මලකුණු මල මිනි ගඳයි මේ ගල් ගුහාව මිනි ඔළුවට කටු පිරිලා අනේ දෙයනේ මට යන්න දීපන් රක්ෂේ යන්න දීපන් රක්ෂේ අනේ වදින්නම් මට යන්න දානව රක්ෂේ කොච්චර ඇදුවත් මම ඔබට යන්න දෙන්නේ නෑ කෙල්ලේ මං ඔබට ආදරේ අනේ දෙයනේ
මං කොහමද දානව රාක්ෂියෙක් එක මේ ගල්ගුහාවේ ජීවත් වෙන්නේ එකට? ජීවත් වෙන්න පුරුදු වෙයන් මගේ කුමාරියේ. මම ඔබට සැප දෙනවා. බව රැක බලා ගන්නවා. අඳින්න පළඳින්න දෙනවා. ඔබට කන්න බොන්න දෙනවා. ඔබව නාවනවා. මට යන්න දීපන් රාක්ෂිය යන්න දීපන්. මේ කුමාරිය මා ළඟ ඉන්නවා නම් මම මින් පස්සේ මිනී මරන්නේ නෑ. මිනී මස් කන්නේ නෑ. සතුන් මරන්නේ නෑ. මිනිහෙක් වාගේ ජීවත් වෙනවා පළවැල කාලා. මට යන්න දීපන් අනේ දෙයනේ මට යන්න දීපන්. මම මේම උන්නට ඕනම දෙයක් කරන්න පුළුවන් දානව රාක්ෂෙක්. ඔව් මට අහසින් ගමන් කරන්නත් පුළුවන් මට කෙල්ලේ. ඉන්නට වැඩක් නෑ රාක්ෂය. බරණැස් පුර කසී සලු ඕනද උඹට? එපා. හිමාලයේ හදන හඳුන් මිල් වැඩි ඕනද උඹට? එපා. මදුරාපුර සුවඳ විලවුන් එපා. ගාන්තාරයේ මිදියුස මට එපා. ශ්‍රී ලංකාවේ මිනි කැට. ඒත් එපා. එහෙනම් අපරන්තයේ රස මසවුලු. එපා. මේ වෙසක් සමයේ අපි අපේ ජීවිත ගැන හොඳට කල්පනා කර බලන්න ඕන පින්වතුනි. බුදුන් වහන්සේ වදාළේ අපේ ජීවිත අනිත්‍ය කියා. උන්වහන්සේ ඒ බව දේශනා කළේ මීට අවුරුදු දහස් ගණනකට උඩදී. නමුත් අදටත් එහි සත්‍යතාව වළංගුයි. කිසිම කෙනෙකුට බැරි වුණා ජීවිත අනිත්‍යතාව නැති කරන්න බේතක් හොයාගන්න. අන්න ඒ දහම් පණිවිඩය තමයි අපි මේ වෙසක් තොරණ මගින් සමාජයට මේවර පිරිනමන්නේ. වත්තල හුණුපිටියේ අයිරික් එන්ටර්ප්‍රයිසස් අධිපති අයිරික් නිත්‍යානන්ද මහතා සිය හිතවත් මිතුරු කැලගේද සහයෝගය ලබාගෙන මෙම වෙසක් තොරණ ඉදිකලේ සමාජයට වෙසක් දහම් පණිවුඩ රැසක් තිරණ කරන්න. අපේ මේ ජීවිත මොහොතින් මොහොත වෙනස් වෙනවා. අපි ඉපදිලා ඉන්නේ මැරෙන්න. ඒක එහෙමමයි. උපන්නොත් මැරෙනවා. නමුත් මැරෙන්න කලින් අපේ ජීවිත එක එක විදිහට වෙනස් වෙනවා. සිටු කුමාරිය කොහේ යන්නද ආවේ පිරිවර සමග. නමුත් දැන් ඉන්නේ කොහේද? කා ළඟද? ඒක තමයි මේ වෙසක් තොරණ මගින් පෙන්වා දෙන ජීවිත වෙනස. මේ වෙසක් මහා තොරණ උණු පිටියේ හයවෙනි වරටද එය මෙහි ඉදි කෙරුවේ අයිරික් එන්ටර්ප්‍රයිස් ආයතනය වේ නරඹන සැමටම සම්බුදු සරණම වේ. දැන් සිටු කුමරියගේ ජීවිත පැවැත්ම හොඳටම වෙනස් වෙලා. චිකේ රාක්ෂයෙක් එක්ක මං කොහමද ජීවත් වෙන්නේ කිව්ව ගෑණි දැන් යක්ෂයාත් එක්ක දීග කන්නේ කිරි පැණි වගේ. ගෑනු හරිම පුදුම જાතියක් නේද පින්වතුනි. කියන දේ නොවේ කරන්නේ, කරන දේ නොවේ කියන්නේ. හරිම අපහසුයි විශ්වාස කරන්න. දෙන්න තාමත් ගල් ගුහාව ඇතුලේ කතාව. අපිට පේන්නේ නැහැ. නමුත් කතාව ඇහෙනවා. දෙන්න ආදරෙන් බැඳී මොනවා කියවනවද කියා අපි අසා සිටිමු හොරෙන්. දැන් නම් මට හිතෙනවා කුමාරී මම හරි වාසනාවන්තයි කියා. ඒ ස්වාමීනි මට කුමාරිව ලැබුණ නිසා. ඇත්තමයි මටත් හිතෙනවා ස්වාමීනි ඔබ මට ලැබුණේ මගේ වාසනාවකට කියා.
ඒක තමයි. අපි දෙන්න අද යමු අර ඈත තියෙන ලස්සන විලකට හිතේ හැටියට දියනා ගන්න. අනේ යමු ස්වාමීනි. මමත් හරි ආසයි විල්දිය නෑමට. අපි විල්දිය නාලා මගේ මිත්‍ර තාපසතුමා හමු වෙන්නත් යමු. මොන තාපසතුමාද? මේ වනාන්තරේ ඉන්නවා මගේ මිත්‍ර තාපසෙක්. ඇත්තද? අපි පළවැල ටිකක් එහෙම නෙලාගෙන ඒ තාපසයා හමු වී. ස්වාමීනි, තාපසීන් හමු වීමට මම යන්නේක සුදුසු නෑ ස්වාමීනි. මම කරඬු ඇතුලේ ඉන්නම්. එහෙමද? මම ඔබවත් කරඬු ඇතුලේ දමාගෙන තමයි දිය නෑමට යන්නේ. කරඬුව ගිල්ලම ඒක ඇතුලේ කවුරු ඉන්නවද කියලා තාපසතුමාට පේන්නේ නෑනේ ස්වාමීනි. හරි. අපි එහෙනම් යමු පිටත් වී. කුමාරි කරඬු ඇතුළට ගිහින් දොර වසා ගන්න. ඊට පස්සේ මම ඒක ගිලින්නම්. ඒ කතාබහෙන් අපට වැටහුණා දෙන්න දියනෑම සඳහා විලක් කරා යන බවක්. රාක්ෂයයි කුමාරයයි දැන් ඒ තරම්ම ආදරයෙන් බැඳී සිටින්නේ. රාක්ෂයා කොහෙවත් යන්නේ නෑ කුමරිය නැතුව. ඔය අංක 7 දරන රූපරාමුව පෙන්වා දෙන්නේ දියනෑමට ගිය රාක්ෂයා සහ කුමරිය විනෝද වන අන්දම. කලින් දියනාගත් කුමරිය විල්දියෙන් ගොඩ වී ගලක් උඩ හිඳගෙන ඈත විල්දියේ දියනාන සිය සැමියා දෙස බලා සිටිනවා. බලා සිටින ගමන් ඇය ගීතයක්ද ගායනා කරනවා.
ගීතය අවසන් කරනවත් සමගම ඇය දුටුවා වයස්සු පුත්‍ර නැමැති සිද්ධ විශාරද තරුණයා අහසින් ගමන් කරනවා. ඔහු මහා බලවත් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් දන්නා තරුණයෙක්. මෙම අයිරෙක් වෙසක් තොරණේ ඔය අංක 8 දරන රූපරාමුව අපට පෙන්වා දෙන්නේ විල අසබඩ සිටින කුමරිය අහසින් ගමන් යන සිද්ධ විශාරද දෙස බලා සිටි අන්දමයි. සිද්ධ විශාරද දුටුවා ලස්සන කුමාරිකාවක් විල අසබඩ සිටින බව. අහසින් බිමට බැස්සා. රාක්ෂයාට නොපෙනෙන්න කුමාරිකාව ළඟට ඇවිත් කතා කළා. දෙන්න කණ්ඩුවට මුවා වී කතා කරමින් සිටින ආකාරයයි ඔය අංක 9 දරන රූපරාමුවෙන් පෙන්වා දෙන්නේ. නැගණිය ඔබ කවරෙක්ද? කොමක්ද මේ විලාස බඩ කරන්නේ කරඬුවකට මුවා වී? මං සිටු කුමාරිකාවක්. කොමක්ද මෙතන කරන්නේ? මම අර දියන්නේ අර ඈත අර විල්දිය බැස දියනාන රාක්ෂයාද? ඔව්. ඉතින් ඒ තමයි මගේ සැමියා. මොනවා? අර දානව රාක්ෂයා ඔබේ සැමියා? ඔව්. මම ඔහුගේ බිරිඳ. මේක විශ්වාස කරන්න බැරි කතාවක් නේ. ඇත්ත. විශ්වාස කරන්න බෑ තමයි. නමුත් සත්‍ය කතාවයයි. කෙසේද එය සිද්ධ වුනේ? දානව රාක්ෂයා මාව බලෙන් අල්ලගෙන රඳවාගෙන සිටිනවා. මට ගැලවී යන්න බෑ. මේ කරඬුවේ මාව දමා ඒක ගිලිනවා. ගිලලා අහසින් ගමන් යනවා. මහ බලගතු රාක්ෂි. පෙනේ මම ඔබව ගලවා ගන්නම් මේ රාක්ෂයාගෙන්. එපා බය වෙන්න. අනේ ඔබ කවරෙක්ද? දෙවියෙක්ද? නෑ. මමත් මිනිසෙක්. නම සිද්ධ විශාරද වයස්සු පුත්‍ර. මමත් අහසින් ගමන් යන කෙනෙක්. මට හිතුනොත් මම ඔය දානව රාක්ෂයාගේ බඩ 4ට පලනවා. අනේ මට ඔබ හමුවන කොයිතරම් වාසනාවක්ද? මං හිතනවා ඔබ හමුවීම මගෙත් වාසනාව. මේ දානව රාක්ෂයාගෙන් මාව බේරාගතොත් මම එනවා ඔබ සමග යාමට. ඇත්තමයි කුමාරි. ඔබ කෙරෙහි මා තුලත් ඇති වුණ ආදරයක්. දානව රාක්ෂයා මට හරි ආදරේ. මට හොඳට සලකනවා. මා නිසා දැන් මිනිමස් කන්නේත් නෑ. අනේ නමුත් මම හිරකාරියක් ගල් ගුහාවක. එපා බය වෙන්න. මම ඔබව ගලවා ගන්නවමයි. අන්න රාක්ෂයන්ව ගොඩ බිමට හැංගී ගන්න කරඬුව ඇතුළට ගිහින්. එහෙනම් මම යන්නම් කරඬුව ඇතුළට. අපි දෙන්නට පුළුවන් කරඬුව ඇතුලේ හොඳ හැටි විනෝද වීමට. අයිරෙක් එන්ටර්ප්‍රයිසස් ආයතනයේ ඉදිකළ මෙම සුපසන් වෙසක් තොරණේ ඔය අංක 10 දරන රූපරාමුව පෙන්වා දෙන්නේ සිද්ධ විශාරද සහ කුමරිය රාක්ෂයා එන්න කලින් කරඬුව ඇතුළට යාමට සූදානම් වූ අවස්ථාව. දියන හමාරු රාක්ෂයා විලෙන් ගොඩ වී මිත්‍ර තාපසයා බැහැ දකින්න යන සූදානම් වුණා. රාක්ෂයා වෙනද වගේම කරඬුව ගිල්ලා අහසට නැග්ගා. රාක්ෂයා දන්නේ නැහැ කුස තුල තියෙන කරඬුව ඇතුලේ කුමරිය සමග සිද්ධ විශාරද තරුණයාද සිටින බව. අපේ ස්ත්‍රීන්ට පමණක් දොස් කියන්නේ නෑ පින්වතුනි. මේ වගේ අවලම් වැඩ කරන පිරිමිත් සිටිනවා. සිය ආදරණීය බිරිඳ සහ අතිජාත දූ දරුවන් අතහැර වෙනත් ගෑනු පස්සේ දුවනවා. කවුරු කළත් මේවා වැරදි වැඩ. අපි මෙම අයිරෙක් වෙසක් තොරණ තුලින් කියා සිටින්නේ මේ වැරදි වැඩවලින් වළකින්නේ කියා. වැලකී සදාචාරය ශීලාචාර ප්‍රතිපත්ති අනුගමනය කරමින් ජීවත් වෙන්නේ කියා. ඔය අංක 11 දරන රූපරාමුව අපට පෙන්වා දෙන්නේ
බ්‍රාහ්මණ තාපසයා අසලට ගිය සමුක්ක නැමැති දානවරාක්ෂයා තාපසයාට වැඳ ගරු කරමින් කතා බහේ යෙදී සිටින ආකාරය. සිද්ධ විශාරද කරඬුව තුල කුමරිය පමණි ඔහු ඉන්නා බව දන්නේ රකුසුට නොමැත සැකයක්වත් ඇති වෙන්නේ තව මොහොතකින් ලොකු ගින්නකි ඇවිලෙන්නේ මට අවසර ලැබෙන්න තාපස උත්තමයෝ. දානවරාක්ෂය කොහොමද මේ හුඟ දිනකට පස්සේ? එහෙමයි තාපසතුමෝ. නොඑක් වැඩ කටයුතු නිසා මට බැරි වුණා තාපසතුමාව බලන්න එන්න. ඈඳි ගත්තනම් රාක්ෂය ඔය ගල උඩින්? නෑ කමක් නෑ. මම මෙහෙමම හිටගෙන ඉන්නම් තාපසතුමෝ. මම මේ දැන් නෙලා ගත්තු පළවැල කඩකුත් ගෙනාවා ඔබතුමාට. පින් සිද්ධ වේවා දානවරාක්ෂය, පින් සිද්ධ වේවා. ඔබතුමාට කියන්ට මම දැන් ජීවත් වෙන්නේ පළවැල වලින්. බොහොම හොඳයි. මේවා ඇඟටත් ගුණයි. මම දැන් මිනිමස් කන්නේ නෑ තාපසතුමෝ. මිනී මරන්නෙත් නෑ. සතුන් මරන්නෙත් නෑ. බොහෝ හොඳයි රාක්ෂය, බොහෝම හොඳයි. මම කලක ඉඳන්ම කිව්වානේ පරපණ නැසීම මහා පාපයක් බව. එහෙමයි. නුඹලා 3 දෙනා මේ බෑරක් යන ගමන්ද මා බෑ දැකීමට පැමිණියේ? නුඹලා 3 දෙනා වටපිට බලන්න අවශ්‍ය නෑ රාක්ෂය. මම ඇසුවේ නුඹෙන්. ඇසුවේ මේ නුඹලා 3 දෙනා මේ බෑරක් යන ගමන්ද කියා. මේ තාපසතුමා මගෙන් අහන්නේ. ඔව්. මම ඇසුවේ නුඹෙන්. මොන 3 දෙනාද? නුඹලා 3 දෙනා. තාපසතුමනි 3 දෙනෙක්. ඔය ඉන්නේ 3 දෙනෙක්. කොහෙද? ඔය ඉන්නේ බං උඹ එක්ක තව දෙන්නෙක්. උඹත් එක්ක 3 දෙනයි. මොකද්ද තාපසතුමෝ? මම පමණක් නෙමේ ඇවිත් ඉන්නේ. නෑ රාක්ෂය. නුඹ ඇවිත් සිටින්නේ තවත් 2 දෙනෙක් සමග. අනේ දෙයියනේ. තාපසතුමා සීවි කල්ව දොඩවනවද කොහෙද? නුඹ හිතන්න එපා මේ මගේ සිහිය විකල් කරන්න. එහෙනම් මොනවද මේ දොඩවන විකාර? එහෙනම් කවුද ඔය බඩ ඇතුලේ තියෙන කරඬුවේ ඉන්න දෙන්න? බඩේ කරඬුව ඇතුලේ නම් එක්කෙනෙක් ඉන්නවා තමයි තාපසතුමෝ. එක්කෙනෙක් නෙවෙයි, ඉන්නවා දෙන්නෙක්. දෙන්නෙක් නෑ, එක්කෙනයි. නෑ, දෙන්නයි. ඒකනේ මම ඇසුවේ නුඹෙන් 3 දෙනා එක්ක බෑරක්ද කියා. මං කරඬුව එළියට අරන් පෙන්නන්නද ඉන්නේ කෙනෙක් බව. හොඳයි.
එහෙනම් වමාරපම් බලන්න කරඬුව. කරඬුව වමාරා දොර ඇර බලන්න සූදානම් වූ රාක්ෂයා පුදුමයට පත් කරමින් එළියට පැනගත්තේ සිද්ධ විශාරද තරුණයා සහ කුමරිය. තාපසයාද මේ දර්ශනය දිහා බලා සිටිනවා. වත්තල හුණුපිටියේ අයිරෙක් එන්ටර්ප්‍රයිසස් මගින් 6 වන වරටද ඉදිකරවන ලද මෙම දර්ශනීය වෙසක් තොරණේ ඔය අංක 12 නැත්නම් අවසන් රූපරාමයෙන් දක්නට ලැබෙන්නේ සිද්ධ විශාරද අහසට නැගී යන ආකාරය. කුමරේසා තාපසයා බලා සිටිනවා ඒ දෙස. දානව රාක්ෂයාට සසර එපා වුණා. රාක්ෂ ජීවිතේ එපා වුණා. තාපසතුමා යටතේ තපස්දම් පුරන්න එකඟ වුණා. සිටු කුමාරියට සමාවතේ පිටත් කළ රාක්ෂයා තාපසතුමාගෙන් තාපසවරය ලබා ගත්තා. මෙම සමුග්ග ජාතක කතාවට සවන් දුන් ඔබ සෑම දෙනාද මෙම වෙසක් තොරණ මගින් දෙන ලද දහම් පාඩම මනවින් හදාරා ජීවත්වන කාලය පුරා පින්දම් කරමින් මරණින් මතු ශාන්ත අමා මහ නිවන් සැප සාදා ගනිත්වායි ප්‍රාර්ථනා කරන්නේ වත්තල හුණුපිටියේ ශ්‍රී ජයන්ති මාවතේ අංක 952න් 3 පිහිටි අයිරෙක් එන්ටර්ප්‍රයිසස් ආයතනයේ අධිපති අයිරෙක් නිත්‍යානන්ද මහතා සහ සිය මිතුරු කැල. දැන් මෙන්න විශේෂ නිවේදනයක්. මෙම වෙසක් තොරණ ඉදිකිරීමේ සත්කාරයේදී එයට නන් අයුරින් සහයෝගය දැක්වූ වත්තල හුණුපිටිය ප්‍රදේශයේ සිය දයාබර මිතුරු කැලට කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත් වත්තල පොලිසියේ පොලිස් ස්ථානාධිපතිතුමා ප්‍රධාන පොලිස් සේවා කාර්ය මණ්ඩලයටත් ලංකා විදුලි බල මණ්ඩලයටත් මෙම වෙසක් තොරණ සංසුන්ව නරඹා සහයෝගය දක්වන සර්ව ආගමික පින්වතුන්ට සහ පින්වතියන්ට සිය ගෞරව ප්‍රණාම ස්තුතිය පුද කර සිටින්නේ අයිරෙක් එන්ටර්ප්‍රයිසස් අධිපති අයිරෙක් නිත්‍යානන්ද මහතා. ඔබ සැම දෙනට සම්මා සම්බුදු පිහිටයි.